වෙන්නද සැමන් හට්ටිය වගේ උදේට බස් අය සතුටක් ඉතුරුයි කණ්ඩ හිතන උදේ පාන්දර දැක්ක ගම ගෙත් නැගිටපු නැනයිද මට හෙනෝය පල්ලෑ ගෙදර යම්ම බෙරියන් දෙනවා 4 පාරක් වා කවද මේවා පුරුදු කරන්නද අපි කල්ප ගානක් දුක් විඳින්න පින්නතුනේ තිරිසන් ලෝකෙක ඉපදුනොත් එහෙම ආය තිරිසන් ලෝකෙක ඉපදුනොත් කල්ප ගානක් අපහසුතාවයට පත් වෙන්න වෙයි ඒ නිසා මේ අම්මලාට තාත්තලාට කියන අද ගෙදර ගිහිල්ලා නිදා ගන්න කලින් හැබැයි ඉතින් අර කෙලලා එනවා නම් කරන්න දෙයක් නැහැ මෛත්‍රී කරිය හැකිද මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ බොන පැතිවල ওই ප්‍රශ්න ටිකක් අදටම තියෙනවා ළමයි අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් ගන්න කැමති නැද්ද මතක් කරමු බලන්න ළමයි එක්ක බත් කාමු දවසක් දරුවන්ට ඔය සෙනෙහබර දරුවෝ කාමරේ ජංගම දුරකථනය පරිශීලනය කර කර ඉන්නවනේ ඉන්නකොට කියන්නකො දෙගමනකට වැඩියෙන් බත් කන්න කියලා කියන්නේ නැද්ද ඒ ගෙවල් වලට ආවේනික විදියට හිතා ගන්න ඕන හොඳේ අපේ ගෙදර දරුවා මෙහෙමයි අම්මේ මං කන්නම් කියලාද කියන්නේ දඩේ කන්නම් හිටු කියලා ළමයි කියන්නේ එවුන්ට බත් කන්න කිව්වම දෙමව්පියෝ කන්න එනවා නිකමටවත් කියන්නකො ෆෝන් එක ඔබනවා වැඩි නැද්ද කියලා අයව කියන්න දෙයක් නැහැ මෙලහට කියලා අප්පිරියා වෙලා ඇත්තේ ළමයිගේ හැසිරීම ළමයිගේ ස්වභාවය එහෙනම් ඔය ගෙවල් වල ඉතින් කොහොම සම්බාධෝයන් ග්‍රාවාසු වෙන තරමක් සිද්ධ වෙන්නේ ගෙවල් වල අකුසල් ගෙවල් වල ප්‍රශ්න ඔය තාත්තලාට කියනෝනේ තාත්තලාගෙන් අහනෝනේ ධම්මලා මේ අහනෝනේද කෑවද කියලා අහනෝනේ දැන් මේ පැත්තේ කොහොමද කියන්නේ එහෙම ආපුවාම සමහර තාත්තලා කෑවද කියලා අහනවා අනිත් පැත්තට අහනවා තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා වචනයක් කතා කරන්න බෑ සනසීමනේ වෙනතුනේ හැම සමාජ ස්තරයකම මේ ගැටලු තියෙනවා පෞල් ප්‍රශ්න එහෙනම් එකටම පුරුදු වෙන්න ජීවිතේ වචනයකින්වත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා වචනයකින්වත් කාටවත් දුකක් දෙන්න එපා මුළු ලෝකෙටම අද ඉඳන් මෛත්‍රී කරන්න තරහකාරයන්ට වැඩි වැඩියෙන් මෛත්‍රී කරන්න මෙහෙම කියනකොට ඔයත් හිතයි හාමුදුරනේ එහෙම නේ අපූර්වට කියනවා එහෙම තරහක් නැහැ ඒ වුණාට යන්නේ ඉන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා උඩට කතා කරන්නේ නැතුව අසෝ සාත් භාවේ මරන්න රහ පින්නතුනේ ලබන ආත්මයට අරන් ගියොත් പ്രേත ලෝකේ කොච්චර දුක් විඳින්න වේද තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳින්න වේද කොච්චර අපාගත වෙන්න වේද එතකොට අපිට හිතෙනවා කල්ප ගානකින් ලැබපු මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ මගේ නාස්ති වුණා ඒ හින්දා කරුණාව ප්‍රගුණ කර මම මේක ගැන හොඳ බණක් දතරනේ කට්ටිය පුළුවන් නම් වෙලාවක් තිබ්බොත් අහන්න අදියන්තම මොක්කාරි යනවා නමුත් මම මේ ජරාව ව්‍යාධියට අපිව නැති කරන්න පුළුවන් විදිය ගැන සහ ඒකට මුහුණ දෙන්න ඕන විදිය ගැන අන්තිමේට පිනුතුනේ බෙද බින්නකම් වෛරක්කාරකම් සියල්ල බිරිමහලා ගිහිල්ලා කසාද බැඳලා දරුවෝ හදලා
අපි ජීවිතේ තනි වෙන දවසක් එනවනේ. එහෙම දන්නේ නැත්නම් ওই වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්නකො. තනි වෙන එක කොච්චර විදේශගත දරුවෝ ඕන තරම් කියනවා. හමුදුරනේ අම්මට බණක් කියන්න ඕන තාත්තට බණක් කියන්න ඕන ඇයි? මිනිස්සු අප්‍රමාණ විදියට දැන් ඔය සමහරව හිතනවා නේද රට ගිහින් ඉන්නකොට අයුන්ට සල්ලි දෙනවා කියලා. දැන් මෙහෙත් කියනවා ඇති මේ ජපානයේ ඉන්නේ අත දිගාරලා වියදම් කෙරිය හැකිනේ කියලා. ඒ විදින දුක, ඒ විදින පීඩන සහෝදරයෙක් ඉන්නවා, අම්මෙක් තාත්තෙක් ඉන්නවා. එහින්දා විදේශගත වෙලා ඉන්න උදවිය විඳින තරම් දුකක්, මානසික පීඩනයක් වෙන කොහෙද? ඔය මල් ගහක් ගහව ෆොටෝ එකක් ගහලා දැම්මා මිනිස්සු හිතන්නේ සතුටින් ඉන්නවා කියලා. මාස ගානකට පස්සේ නිවාඩුවක් හම්බෙලා තියෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න පින්නතුනේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල වචනකින්වත් තනකගේ හිත රිද්දන්න. මම මේ දරුවන්ට කියන්නේ මම මේ දෙමව්පියන්ට කියන්නේ. මේක හදාගන්න පුළුවන් තැන තමයි අපේ ගෙදර මේක හදාගන්න හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මා තාත්තා ගෙදර ඉන්නවා නම් කකුල් දෙක අල්ලලා උදේටයි හවසටයි වඳි. දැන් මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්න. කවද්ද අන්තිමේට තාත්තගේ සරම ෂර්ට් එක හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ කොට්ට උරේ හේදුවේ? කවද්ද අන්තිමේට තාත්තගේ බෙඩ් සීට් එක හොදලා දුන්නේ? මේ ගෙවල් වල කරන්න පුළුවන් දේවල් ඒව නැතුව කිසි දෙයක් කරන්න නැතුව මේ පැතුල ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති මං හිතන්නේ. නෑ සහෝදරව මරා ගන්න වගේ නම් මං කියන්නේ. දැන් කල්පනා කරන්න මගේ පවුලේ අපෙත් මෙහෙම මරා ගන්නවද කියලා. එහෙම බේත පින්නකම් නැති වෙනව මොනාටද? දැන් බල්ලෙකුට බල්ල තුන් දෙනෙකුට එක බත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? එහෙම මේක මගේ කොටස කියලා අරගෙන කනවද? බල්ලොන්ගේ ගතිය තමයි එක කොටට කොටා ගන්න එක. මම මේ වැත්තන්ට බල්ලෝ කියනව නෙමෙයි හොඳ. අර ඉතින් අම්මගේ තාත්තගේ ඉඩම් වලට පොර කනවන සලකන නොසලකන එක තීරණය වෙන්නේ මොකක් මතද? අබූරුවට කියනවා අයියාගේ ළමයි බලන්න ගියාම මගේ ළමයි හම්බුණාටවත් ආවේ නැහැ කියලා. ඒ හින්දා සලකන්නේ. මෙතන ඉන්න කාටවත් මතකද අවුරුදු 5ට කලින් අම්මයි තාත්තයි අපි හදපු හැටි? ඔය පූජානන් දොඩවන්නේ අවුරුදු 15න් 20න් මෙහා එව්වා. පොඩි කාලේ මම දැක්ක පින්නතුනේ අර රෝහලක තාත්තගෙනේ. මං කියලා තියෙනවා මේක පහුගිය කාලේ. මගේ ජීවිතේට අම්මා තාත්තා ගැන හොඳට දැනෙච්ච විදිය. අර පොඩි උන්ගේ හොටු සූරන්නේ කොහොමද? පොඩි කාලේ. මේ කොල්ලොන්ට මේවා කරන්න පුළුවන්. කොල්ලෝ තාත්තලා වුණාම කරන්න පුළුවන්. අම්මා නාන කාමරේට ගියා රෙදි කෑල්ල ටික හොදන්න. තාත්තා කොල්ලේ පොඩි එකා දෝතට අරන් හිටියේ. මන් දැක්ක පොඩි එකාගේ නහයට කට තියලා හොටු සේරම අදිනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? ඕක කරන්න පුළුවන් කාටද? මේ ලෝකෙ දෙන්නයි අම්මයි තාත්තයි විතරයි. වෙන කවුද? කියමු බලන්න. එහෙම කරපු අම්මට තාත්තට අපි කරන විදිය කියන්නේ මොනවද? ගතු කියනවලු, කේලම් කියනවලු, අපිට ආශිර්වාද කරන්න නෑලු, දියුණු වෙනවට කැමති නෑලු, වරදිනවට කැමතිලු. අර කරපුව මතක නෑනේ. බුදුරු ලෝකෙට පහළ වෙලා මගුල් බණ කියන්නත් කලින් පෙන්වුවේ මොනවද?
කෙලෙහි ගුණ සලකන එක. ජීවිතේ පුරුදු වෙන්න මිම්මනත කවදාවත් උන්නතුනේ අම්මගේ තාත්තගේ හිත ගතන රිත්තන්ට එපා. දරුවන්ට කියන්නේ අම්මයි තාත්තයි එක්ක ගෙදර රැට බට්ටික කන්න. අම්මා තාත්තා එක්ක බට්ටික කන්න තියෙන වෙලාව එක එක අය කරක්කු බොණ්ඩ යන්න දාගන්න එපා. ඔය සමහර තාත්තලා ඉන්නවා වැඩ ඇරිලා එනවත් එකයි. දැන් කල්පනා කරන්න ඕන හොඳේ අපේ ගෙවල් වලත් මෙහෙමද කියලා. එනවත් එකයි නා ගන්නවත් එකයි ඇඳුමක් දා ගන්නවා යනවයි 3-4 මේකයි. ඇයි කියලා අහනකොට ඔය කාගේ හරි මොකක් හරි දෙන්නේ. ඔය මොකක් හරි කාගේ හරි වැඩ. ජීවිතේ හරි කැමැති මේ ලෙයින් මසින් ජාතක කරපු දරුවොත් එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය ජීවිතේ ඔය ඇත්තෝ කියන ආතල් වලට කාලය යොමු කරන්න එපා. ඇයි මොකක් හරි වුණාම කවුද ඉන්නේ? අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. මම මට සාමාන්‍යයෙන් ඔය පොලිසිය වල ඔය OIC මහත්තුරු නිරන්තර අපේ නම් කියනවා හාමුදුරුවෝ මේවා තමා තියෙන ප්‍රශ්න. මම මේ බණක් කියලා කොහෙද වැලිකන්දේ පහුගිය දවස්වල වැලිකන්දේ ඒ පොලිස් ස්ථානාධිපතිතුමා කියන හාමුදුරුවනේ හරියටම හරි අර පොලිස් අප දෙනවනේ මොකක් හරි වුණාම අරන් ගියම පොලිසියෙන් අප දෙන්න පුළුවන්. පොලිස් අප දෙන්න එන තරමක් එන්නේ කවුද? එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක බිරිඳ. කවුද මේ කියන්නේ? පොලිසියෙන් කියන්නේ. අපි හැන්දෑවට හැමදාම කරන්නේ මොකක්ද? මහතයක් ඕනේ. එකට ඉඳගෙන බත් කන්න පුරුදු වෙන්නකො මැරෙන්න කලින් අම්මයි තාත්තයි දරුවෝයි. මාසෙකට සැරයක් තියෙන දානේ ටික අම්මයි තාත්තයි දරුවෝයි. පන්සලට අරගෙන යන්න කවුද කරන්න ඕන? වෙන මොනාගෙන්ද මේව හදාගන්නේ කියන්නකො බලන්න. නිවන් දකින්න මිනිස්සු තුල ආදරයක් තියෙන්න ඕන, හොඳ සමගියක්, හොඳ බැඳීමක් තියෙන්න ඕන. ඒක ලෝකයේත් එක්ක තියෙන්න කලින් ඒක ගෙදරත් එක්ක තියෙන්න ඕන. බුදුරුන්ගේ විශිෂ්ට දේශනාවක් තමයි ඔය මේවා ඉතින් වෙනදනේ කියනවා වගේම ඇත්ත මේ හෙට ඉඳන්වත් බලන්න මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන්වත් බලන්න මේ විදිහට කටයුතු කරන්න. මොකද මට ආයෙ බණක් කියනවා නම් කොයි කාලේ වගේ දින ඇත්ත. ඔය මේ දවස්වල කට්ටිය ඉල්ලන්නේ 2027 මාර්තු මාසේ දින. 2027 මාර්තු වෙනකොනුත් ඇවිල්ලා මිනිස්සු දින ගන්නවා. මම අහනවා ඉතින් කවුද කියන්නේ? හෙට යන් උදේ පන්සල 6 වෙනකොට 25ක් විතර වට්ටි උස්සගෙන ඉන්න. මම බණකට ගිහින් ඇවිල්ලා තව සැතපිලා. මිනිස්සු අහනකොට තිස්ස මහරාමේ මම ඇයි කියන්නේ නැතුව නෑ මේ හිතුණලු ඉර ඒකයි ලෝවා බලාගෙන ආපු එකේ දිනයක් දෙන්නලු. එහෙම අපිට පුළුවන් ද නොදී ලියා ගන්න කියනවා 2027 පෙබරවාරි 10 වෙනිදා සෙනසුරාදාට. එහෙම කියපුවා මිනිස්සු මොකක්ද අහන්නේ? ඉම්මෙහා එකක්වත් නැද්ද කියලා අහනවා. නෑ කියපුවාම මොකක්වත් කරන්න බැරිද කියලා අහනවා. ඒත් බෑ කියපුවාම කැන්සල් වෙන්නේ නැද්ද කියලා අහනවා. අංජනමත් තියාගෙන ඉන්න ඕන වෙන දේවල් බලන්න. පින්නතුනේ ඒවා මේ දුක් වෙන්න ඕන කාරණා මම හරි සතුටුයි. හේතුව අද තමා මේ බණ දෙකක් කියන දවස. නැත්තම් බණ 4ක් අනිවාර්යෙන් කියනවා. කියවෙන පටිගත කිරීම 2ක් විතර සිද්ධ වෙනවා. මේ හැම එකකම ව්‍යායාමයේ මොකක්ද?
උත්සාහය පුරුදු වෙන්න හිට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. පැහැදිලිද මම කියන්නේ? අපි කැමතිද කවුරුත් අපි ගැන කියලා කියනවා? එහෙනම් ඉතින් කියලා නොකිය ඉන්න අනුන් ගැන. මිනිස්සු හරියට කියලා කියනවා. හරියට ගඳු කියන. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම හදන පද. මේ පැතිවල තින්නදර පොඩ්ඩ බැරි වෙච්ච එක මං වන්න අයින් ගන්න මිනිස්සු. ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. ගම්මාන පිටින් ගිනි දිනනවා. ජීවිතේට අනුන්ගේ දේවල් වලට ඇඟිලි හරි රුචි පින්නතුනේ අපි අනුන්ගේ දේවල් වලට. අපි හරියට කලබල වෙනවා, අපි හරියට කුලප්පු වෙනවා අනුන්ගේ දේවල් වලට. අපි කවදාව අපේ වැරද්දට කලබල වෙන්නේ අපි ඉක්මන් වෙන්නේ පින්නතුනේ අනුන්ගේ වැරද්දට. අපි කේන්ති ගන්න අනුන් කරන වැරදි වලට. අපි බනින්නේ අනුන්ගේ වැරදි වලට. අපි කවදාවත් අපේ වැරද්දට අපිට දෝෂාරෝපණය කරගන්නවද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙකුගේ පෙලන්න එපා. වෛර කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. අර කේන්ති ගන්න එපා හෙට ඉඳන්. මිනිස්සේ මූණට බැන්නත් ඔළුව පාත් කරගෙන යන්න මම මේ අපේ තරුණ උදවියට කියන්නේ. මූණට බැන්නත් මොකද කරන්න ඕන? ඒ දැන් ඉන්න පැටවුන්ට මොකවත් කියන්න බෑනේ. දෙඩීරියන් ගාලා අනිත් පැත්තෙන් හෙල්මට් එකෙන් ගහනවා. පහුගිය දවස්වල දන්සල් මං හිතන්නේ ගිහිල්ලා ඇති. මම කියලා දෙනවා අපේ රියදුරු මහත්තයාට නවත්තන්න ඇයි? අරුන් කොඩියෙන් වී ස්ක්‍රීන් එකට ගහයි කියලා හිතනවා. බය බෑ එච්චරට. නැවතුනේ නැත්තම් එහෙම රවල බලනවනේ පිනුදුනේ. ඇයි ඒ තරුණයෝ හරි එහෙම වෙන්න එපා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ උදේට ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පැම් පූජා කරන එක. කොච්චරද කියනවා නම් ඔය දැන් මේ කාලේ තරුණයෝ මාව ටැටූ වලට කොටාගෙන ඉන්න ඇඟේ මගේ ෆොටෝ. එච්චරටම ප්‍රතිඵල කොච්චරද කියනවා නම් පින්නතුනේ සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ කොල්ලට වෙච්ච දේ හිතා ගන්න බෑලු. ඇයි